ඔටිසම් දරුවෝ ඉන්න බොහෝ දෙමව්පියෝ දැඩි පීඩනයටපත් වෙලා නොයෙක් රෝහල් වලට ගිහිල්ලා නොයෙක් වෛද්‍යවරු ගාවට ගිහිල්ලා දහස් ගණන් මුදල් වැය කළා. නමුත් රෝගයේ සුව නොවි දුක් විඳිනවා. එවැනි දරුවන් පිළිබඳ ඔබතුමාට මොන වගේ පණිවිඩයක් දෙන්න පුළුවන්? මට කියන්න පුළුවන් නේ දෙමව්පියන්ට ඒ ඔටිසම් දරුවෝ ඉන්න ඇයට ඔටිසම් වලට බිය වෙන්න එපා. ඔටිසම් මානසික රෝගියෙකුත් නෙවෙයි. ඔටිසම් හොඳ කරන්න පුළුවන් රෝගී තත්ත්වයක්. ඒක මොකම රෝගයක් කියලා කියන්නේ නැහැ. ඔටිසම් තත්ත්වයක්. ඒකට මේ තත්ත්වය හොඳ කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම හොඳ කරගන්න පුළුවන්. මේ මගේ ප්‍රතිකාර පන්තියෙන් අනිවාර්යෙන්ම ඔටිසම් සුව කරගන්න පුළුවන්. මම වසර 20ක් ඔටිසම් දරුවොත් එක්ක හැප්පිලා ඒ අත්දැකීම් එක්ක වසර 10 ගණන් ඔටිසම් දරුවෝ සුව කරලා තියෙනවා. ඒ අත්දැකීම් එක්ක මම කියන්නේ මම ප්‍රායෝගිකව අත්දැකලා ඉඳලා තියෙනවා. ඒක නිසා ඔටිසම් දරුවෝ හොඳ කරගන්න පුළුවන්. ඒ දරුවන්ගේ O level, A level දක්වා විශ්වවිද්‍යාල මට්ටම දක්වා ගෙනියන්න පුළුවන්. ඉහළ අධ්‍යාපනයකට ගෙනියන්න පුළුවන් මේ ඔටිසම් දරුවෝ කියන පැත්තකට දාලා තියන්න ඕන දරුවෝ නෙවෙයි කියන එක තමයි මට කියන්න පුළුවන්. ඒ නිසා ඔටිසම් දරුවන්ට ප්‍රතිකාරයක් තියෙනවා. මේක ඉක්මනින්ම සුව කරගන්න පුළුවන්. දින 90ක විතර වගේ කාලෙක සුව කරගන්න පුළුවන් කියන කාරණා මම කියනවා. ශ්‍රීරාජ් මාධ්‍යාධිනයට පැමිණ සිටින්නේ DPS ප්‍රේමකුමාර පෙදමාතා. අයිබෝන් පෙදමාත්මයා. අයිබෝන්. මයිදන්නේ අපිට දැනගන්න ලැබිලා තියෙනවා ඔබතුමා විශාල හාස්කර්මයක් කරනවා කියලා. මමද බොහෝ පිටරටවල වල ඉන්න රෝගීන් ඒ රටවල් වල දිවිදකම් කරගන්න බැරුව මෙරටට ඇවිල්ලා ඔබතුමාගේ බෙහෙත් ගත්තාම කතා කරන්න බැරි දරුවන්ට කතා කරන්න, ඇවිදින්න බැරි දරුවන්ට ඇවිදින්න පුළුවන් තත්ත්වෙට එවැනි තත්ත්වයටපත් කරපු අසනීප තත්ත්වයෙන් දැඩි පීඩාවටපත් වෙච්ච රෝගීන් සුව කරනවා කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමා අදහස් දැක්වුවොත්. ගොඩාක් දරුවෝ ඇත්තෙන්ම හොඳ කරගන්න පුළුවන් දරුවෝ. ආබාධිත වෙලා ඉන්න දරුවෝ හොඳ කරගන්න පුළුවන් දරුවෝ. උදාහරණයක් ගත්තොත් මෙන්න මේ රෝග තියෙන. මම රෝග කියලා කියන්නේ නැහැ. ඔටිසම් දරුවෝ අපි ලෝකේ ප්‍රචාරයක් තියෙනවා හොඳ කරන්න බැහැ කියලා. නමුත් ඔටිසම් දරුවෝ හොඳ කරන්න පුළුවන්. එතකොට මේ කාරණා මම දැන් දරුවෝ දහස් ගණනකට ප්‍රතිකාර කරලා ඒ தත්ත්වය ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. එතෙන්දී ඔටිසම් දරුවෝ කිව්වම වැඩි හරියක් එන්නේ කතා කරන්න බැරි දරුවෝද? ඔටිසම් කාණ්ඩේ තියෙනවා ගොඩාක් දේවල්. ආබාධිත තත්ත්වයක ඉන්න කට්ටිය ඉන්නවා. සමහරක් අය කතා කරන්න බෑ. සමහරක් අයට එක තැනක ඉන්න බෑ. සමහරක් අය අපි කියන දේ තේරෙන්නේ නැහැ. සමහර විට අපිව ගණන් ගන්න නැහැ. අපි සත පහකට ගණන් ගන්න නැති කට්ටිය ඉන්නවා. එයාලගේ දේ විතරක්ම කරගන්න ඕන අය ඉන්නවා. සමහරක් අය ඇඟට දරුණු ලෙස ගහනවා අය ඉන්නවා. තව අය හානි කරන අය ඉන්නවා. එතකොට මේකේ වර්ග තියෙනවා ගොඩාක්. මේ ඔටිසම් තත්ත්වෙත් කාණ්ඩ තියෙනවා ගොඩක්. සමහරක් අයට කතා කරන්න බෑ. සමහර අය කතා කර ඉඳලා අතරමඟදී කතා කරන්න නැතු වෙලා යනවා පුංචි දරුවෝ. සමහරක් අය ලොකු වෙනකම් කතා කරන්න බෑ. සමහර විට ලොකු අය බොහොම දරුණු තත්ත්වයකටපත් වෙන අය ඉන්නවා. අම්මා තාත්තට ගහනවා. අම්මා තාත්තට කන්ට්‍රෝල් කරගන්න බැරි වෙන තත්ත්වෙට වැඩි පිටි බවටපත් වුණාට පස්සේ මේ වගේ දරුවෝ මුළු සමාජයේටම ඊට පස්සේ බරක් වෙනවා. ඊට පස්සේ එයාලට දෙන්න වෙන්නේ මානසික රෝග වලට දෙන ඩ්‍රග් දීලා එයාව සෙඩේට් කරලා එයාලව නිද්‍රාශීලී බවටපත් කරලා පැත්තකින් තියෙනක විතරයි කරන්න පුළුවන්. නමුත් එහෙම කරන්නේ නැතුව මේ පුංචි කාලේදීම මේ දරුවෝ සාමාන්‍ය දරුවෝ වගේ O level A level පාස් කරගන්න පුළුවන් තත්ත්වෙට ගේන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා මේ ප්‍රතිකාර පන්තියේ. එහෙම කරලා තියෙනවා ඔප්පු කරලා තියෙනවා මම. ඒ කියන්නේ ඔබතුමා ඔය සඳහන් කරන්නේ ඔටිසම් දරුවෙකුට අර ස්වභාවික කුජලයේ තත්ත්වෙන් වෙනස් ස්වරූපයක්ද ගන්න. ඔව් ඔටිසම් දරුවෙක් කියන එක සාමාන්‍ය දරුවෙකුට වඩා බොහෝ වෙනස්. ඒ වෙනස් ලක්ෂණ තමයි දැන් මම කිව්වේ. දැන් උදාහරණයක් ගත්තොත් එක තැනක එයාට විනාඩියක්වත් ඉන්න බෑ, තප්පරයක්වත් ඉන්න බෑ. එයාට එහාට දුවනවා, මෙහාට දුවනවා, සමහරවිට මොනවා හරි කරකවනවා. ඊට පස්සේ එක්ක එයා කරකිනවා. එතකොට එවැනි දරුවෝ අධ්‍යාපනයට යොමු කරනවා කියන්නේ කොහොමද? ඒ දරුවන්ගේ කැරකිලි ස්වභාවය, එයාලගේ එක තැනක ඉන්න බැරි ස්වභාවය අපි ඒක අයින් කරනවා. ඒක ඇති වෙන්නේ මොළයේ ඇති වෙන රසායනික ක්‍රියාවලියක වෙනසක්. මේ රසායනික ක්‍රියාවලියට අදාළ කරන්නා වූ හේතු සාධක ඉවත් කරලා අපි යාට ට්‍රීට්මන්ට් එකක් ප්‍රතිකාරයක් කරාට පස්සේ යා සාමාන්‍ය දරුවෙකුටපත් වෙනවා. නමුත් ඒ ඔය රෝගයට විදේශ රටවල ඉන්න රෝගීන් මේ ඔබතුමා ගාවට එනවා කියලා අපිට තොරතුරු ලැබුණා. ඔව්.
ඒ දැන් ඇමරිකාවෙන්, ඕස්ට්‍රේලියාවෙන්, කැනඩාවෙන්, නිව්සීලන්ත වලින්, ෆින්ලන්ත වලින් මැදපෙරදිගින් බොහෝ රටවලින් මෙහාට එල්ල දෙනවා. ඒ කියන්නේ ඒ රටවල තියෙනවා නම් මේ ඔටිසම් සඳහා ට්‍රීට්මන්ට් එකක්. ඒ තියෙන්නේ තෙරපි කෙනෙක් විතරයි, තෙරපිය විතරයි. ඉතාලියේ තෙරපිය විතරයි කරන්නේ. ඉතින් ගොඩාක් කැලේ මට වඩා පෙන්නන්න පුළුවන් මේකේ තියෙන ඕන තරම් ඉතාලියෙන් ආපු කතා කරන්න බැරි වයස 12 13 කට්ටිය දැන් කතා කරනවා. ඊළඟට ඒක සැසිරීම රටාවක ඉන්න බැරිව තියාගන්න ඉබේ මානසික තත්ත්වය ගොඩාක් දුර්වලයි. අපි දැන් මන්ද මානසිකත්වය කියලා කියනවා. එහෙම නැත්නම් ඩෙවලොප්මන්ට් ඩිලේ දරුවෝ ඒ තත්ත්වයට වැටෙන ඔටිසම් කාණ්ඩේ ඉන්න දරුවෝ වෙනවා. ඒත් මේක හඳුනගෙන ඉවර වෙලා මේක වෙනස හඳුනගෙන එයාට ඒ අදාළ ප්‍රතිකාර පන්ති යෙදුවට පස්සේ මෙයා සුව වෙනවා. සාමාන්‍යයෙන් එවැනි දරුවෙක් සුව කරන්න කොපමණ කාලයක් ගත වෙනවද? ඒක සාමාන්‍ය මම දීලා දෙන දින 90ක්. මගේ ප්‍රතිකාර පන්ති දින 90කට තියෙනවා. ඒ දින 90න් ඉස්සෙල්ලා එයාලා ගොඩාක් දෙනෙක් රිකවර් වෙනවා. එයාලා සුවපතාවටපත් වෙනවා. දින 90ක් යන්නේ නැහැ. එතකොට දැන් අපි දැන් පැත්තකට දාලා තියෙනවා මන්ද මානසික දරුවෝ කියලා කියන්නේ අපි දැන් ඩවුන්ස් දරුවෝ කියලා. ඒ පුංචි කාලෙදිම හදාගන්න පුළුවන් දරුවෝ. දැන් අපි ජීන්ස් එකේ හැඩය වෙනස් කරන්න බෑ. ඒක නිසා හදන්න බෑ කියලා කියන්නේ. නමුත් මම ඒක කරලා ඔප්පු කරලා තියෙනවා. ඒ දරුවෝ සාමාන්‍ය දරුවන්ගේ පෙනුම අරගෙන තියෙනවා. මට පෙන්වන්න පුළුවන් ඕන තරම්. එවිලක් තියෙනවා කරන්න ප්‍රතිකාර කරන්න. එතකොට ඒ වගේම තමයි ඔටිසම් දරුවෝ ඇත්තෙන්ම සාමාන්‍ය තත්ත්වයට ගන්න පුළුවන්. එයාලට සමහර දරුණු වෙන දරුවෝ ඉන්නවා. එක තැනක ඉන්න බැරුව. ඒ කියන්නේ හයිපර් ඇක්ටිව් දරුවෝ කියලා හඳුන්වනවා. එහෙම නැතුව සාමාන්‍ය දරුවෝත් ඉන්නවා. ඒ දරුවෝ සියලු දෙනාම එක තැනක තියාගන්න බෑ. යම් ගෙදරකට ගියොත් බඩු මුට්ටු කොලේ ගහනවා. අතෙන් ටිකත් අතෙන් අදිනවා. මෙතෙන් ටිකත් මේක අදිනවා. දරුවා තියාගන්න බෑ. ඒක විදිහට කියන දේ අහන්නේ මේ එයාට ඕන දේ විතරයි කරන්නේ. එයාට දෙනකම් මේක කෑ ගහලා නඩනවා. සමහරට කරකෝ වෙනවා. ඒක කරකවන්න හදන රෝගවලට කරකවන්න දෙනවා. උඩ පනිනවා, දඟලනවා, හෝ කියනවා. සමහරට ඒ වගේ নানাවිද ලක්ෂණ තියෙනවා මේ ඔටිසම් කාණ්ඩේ. හරිද? මේක රෝගයක් නෙවෙයි. දැන් ගොඩක් දෙනෙක් මේක මානසික රෝගයක් කියලා වෙලා මානසික රෝග සඳහා ප්‍රතිකාර කරනවා. ඇත්තෙන්ම මේක සුව කරගන්න පුළුවන් රෝගයක්. රෝගයක් නෙවෙයි මේක තත්ත්වයක්. එවැනි රෝගයකට පෙළඹෙන්න හේතුව මොකක්ද මේ? ඒකට හේතු කාරණා ගොඩාක් තියෙනවා. ඉතින් මේ හේතු දරුවාගෙන් දරුවාට වෙනස් වෙනවා. හරිද? ඒ දරුවා පරීක්ෂා කරලා පස්සේ ඒ හේතුව මොකක්ද කියලා කියන්න පුළුවන්. හරි? එතකොට මෙයාට අපේ පියෝ බුදුදහමත් එක්ක ගත්තාම මේකට හේතු වෙච්ච කාරණා කොහොම පැහැදිලිව එකින් එක එළියට එනවා. ඒක ඒ දරුවා බැලුවට පස්සේ කියන්න පුළුවන් මෙයාට මොනවද තියෙන්නේ, මොකක්ද වෙලා තියෙන්නේ, ඇයිද මේ හේතුව. මෙහෙම කියලා. ඒකට ඒකට පිළියමක් කරාට පස්සේ ඒ දරුවා සාමාන්‍ය දරුවෙක් දාටපත් වෙනවා. දේශරණකදී ප්‍රතිකාර කරන්න බැරුව ඔබතුමා සිංහල ආයුර්වේද ක්‍රමයටද මේ ප්‍රතිකාරය කරන්නේ? ඔව් අපේ දේශීය වෛද්‍යකමයි අපේ කටු චිකිත්සාවයි තියෙනවා දේශීය කටු චිකිත්සාව. ඒකත් එක්ක චීන කටු චිකිත්සාව දේශීය කටු චිකිත්සාව. ඒකත් එක්ක තමයි මේක ප්‍රතිකාර කරන්නේ. එතකොට මේකෙන් ළමයාට කිසිදු හානියක් නැහැ. අපි බොණ්ඩ දෙන්නේ නැහැ. එතකොට බොණ්ඩ දෙන්නේ නැතුව දරුවා කොහොමද හොද කරන්න කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අපේ තියෙනවා මේ පොඩි එකේ සෙන්සර්ස් වගේ බ්‍රේන් එකේ. ඒ සෙන්සර්ස් අවශ්‍ය දරුවගේ දරුවට වෙනස් වෙනවා. ඒවා අඩු ඒවා වැඩි කරලා වැඩි ඒවා අඩු කරලා ඒක තමයි කරන්නේ. දැන් සමහරක් දරුවෝ ඉන්නවා උපතින්ම නිකන් අර මොලේ වැඩිලා නැති වාගේ දරුවෝ ඉන්නවා. දැන් ඒ කියන්නේ අවුරුදු 18ක 20ක දරුවෙක් මේ අවුරුදු 5ක 6ක මොලේ තියෙනවා. එවැනි දරුවන්ට ඒක කරන්න පුළුවන්. නමුත් පුංචි කාලේදී මේක හඳුනාගත්තොත් වයස අවුරුදු 5 6 10යි 15 විතර වගේ යාලා ඉක්මනින් මෙයා රිකවර් කරන්න පුළුවන්. දැන් මෙතන ඉන්න අවුරුදු 15 කට්ටිය 12 කට්ටිය 5 කට්ටිය. එයාට කිසිම දැන් සමහර 10ක දරුවෙක් ගත්තොත් එයාට අවුරුදු 2ක 3කවත් බුද්ධියක් නැති කට්ටිය ඉන්නවා. ඒ කට්ටියත් හදන්න පුළුවන්. මම හදලා තියෙන ඕතරම් ඔප්පු කරන්න පුළුවන්. දැකලා තියෙනවා අර අවුරුදු 18 20 දරුවෝ ඉන්නවා මේ කුඩා දරුවෝ තත්ත්වෙට. ඔව් දැන් මේ ඇවිල්ලා දැන් මෙතන හිටියේ දැන් ඔබතුමා එනකොට හිටියේ දරුවෝ කීයම දරුවෝ. මේ පළවෙනි දවසේ ආවේ. එනකොට එයාට අවුරුදු 22ක්. අවුරුදු 22ක් වුණාට අවුරුදු 3ක දරුවෙකුගේ බුද්ධියවත් නැහැ. ඉතින් වැඩක් තියනවද එහෙම කෙනෙක්? ඔබතුමා සඳහන් කරන්නේ එවැනි රෝගී දරුවෙක් දිනානුවකදී මේ ප්‍රතිකර්මය අනුව සුව කරන්න පුළුවන් කියන්නේ. පුළුවන්. 100%ක්ම නෙමෙයි මේ දරුවගේ තියෙන තත්ත්වය වෙනද. සමහරක් අයගේ තියෙන බ්‍රේන් එකේ කොටස් අඩු වෙච්ච අය තියෙනවා. අපි දැන් අපි පොල් ගෙඩියක් ගත්තොත් ඒ පොල් ගෙඩිය පුස් වෙච්චාම ඒකේ කොටසක් අඩු වෙන්නේ. ඉතින් ඒ වගේ මොලේ අඩු වෙච්ච කට්ටියක් තියෙනවා. ඉතින් ඒ කට්ටිය බලලා අනිත් පැත්තෙන් ඒක කව කරන්න පුළුවන් අයත් ඉන්නවා. සමහරක් අය ඉන්නවා එහෙම බැරි අය. ඒ කියන්නේ සම්පූර්ණ මොලේ නැත්තම නැති කොටසක් ඉන්න අය ඉන්නවා. ඒතකොට ඒ වගේ කෙනෙකුට බෑ. ඒක අපි MRI එකේදී හරි මොනවා ඒ වගේ පරීක්ෂණයකදී CT එකේදී හරි ඒක බලා ගන්න පුළුවන් එහෙම තියනවද කියලා.
ඒක බලාගෙන අදාළ ප්‍රතිකාර පන්ති කරලා පස්සේ අසාමාන්‍ය දරුවෙක් පත් වෙනවා. ඒ කියන්නේ දැන් ඉන්නවා උදාහරණයක් ගන්න පුළුවන්. දැන් මෙතන ඉන්නවා. දැන් ගෙදර පාලනය කරන්නේ ඒ දරුවා. ඒක දරුවා ඉන්නේ යාට කිසිම බුද්ධියක් නැතුව වැනි හිටපු දරුවෙක් කියන දෙයක් අහපුවම යන්නේ කොහෙද කියලා අහපුවම මල්ලේපොළ උත්තර දුන්න දරුවෝ. ඒ කියන්නේ එයාට අහන දෙන්නේ මේ උත්තර දෙන්නේ. එතකොට එයා යන්නේ කොහෙද කියලා අහුවොත් මල්ලේපොළ කියලා කියන දරුවෝ හිටියා. දැන් මේ දරුවෝ දැන් හොඳට බුද්ධිමත්ව ගෙදර වැඩපොළ කරගෙන ගෙදර බලා ගන්න තත්ත්වෙට එයාපත් වෙච්ච අය ඉන්න මෙතන මගේ ප්‍රතිකාර අරගෙන. දැන් මොකද මමත් දැකලා තියෙනවා ඉස්කෝලේ යන දරුවෝ ඉන්නවා. නමුත් ඒගොල්ලන්ව අර පන්තියෙන් කොන් කරන්නේ නැතුව අර සමාජය අනේ ඒක තමයි මම දෙන්න දැන් හදන පණිවිඩයත් ඒක තමයි මේ දරුවෝ බුද්ධිමත් දරුවෝ කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි දැන් හිතුවොත් ඩෙවලොප්මන්ට් ඩිලේ මේ පූර්ණ සංවර්ධිත දරුවෝ කියලා අපි පැත්තකට දානකොට මේ දරුවෝ ඇත්තෙන්ම සංවර්ධනය කරලා ගන්න පුළුවන් අනිත් දරුවෝ O level A level පාස් කරන්න පුළුවන්කම තියෙන දරුවෝ ඇත්තෙන්ම අපරාධයක් කරන්නේ අපි ඒව හඳුනගන්න මොකද අපිට බටහිර මම දන්න විදිහට බටහිර මේ ප්‍රතිකාර පන්ති නෑ ඒ දරුවෝ හොඳ කරන්න. නමුත් මේ ක්‍රමයෙන් ඒ දරුවෝ හොඳ කරන්න පුළුවන්. මම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මට ඕන තරම්. මම ඊට විශ්වාසයෙන් කියනවා ඒ දරුවෝ හොඳ කරන්න පුළුවන් දරුවෝ. ඔටිසම් දරුවෝ සම්පූර්ණයෙන්ම හොඳ කරන්න පුළුවන්. ඒක තමයි මේ විශේෂත්වය. තව ගොඩාක් ඉන්නවා මේ ආබාධිත දරුවෝ. CP දරුවෝ. එයාගේ බ්‍රේන් එකේ ගොඩාක් උපදින්ම බාධිත. නමුත් ඒලට තමන්ගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් තනියම කරගෙන යන්න පුළුවන් වෙන විදිහට හදන්න පුළුවන් ඒ දරුවන්ව. බුද්ධිය විශේෂයෙන් බුද්ධිය දිනු කරන්නම පුළුවන්. ඒක බෑ කියලා පැත්තකට දාලා තියෙන දරුවෝ. ඒ බුද්ධිය වැඩිලා නැතිකමින් තමයි මේ දරුවෝ මන්ද මානසික තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඔව්. බොහෝ දෙනෙක්. බුද්ධිය වැඩිලා නැත්නම් සමහරට මොලේ අර මං කිව්ව අඩු කොටස් තියෙනවා කියලා එහෙම දරුවෝත් ඉන්න පුළුවන්. එහෙම දරුවන්ගේ අර සම්පූර්ණ මොලේ ඒ අදාළ කොටස් ටික අඩු නම් එහෙම ඉන්න දරුවන්ට හොඳ කරන්න ටික අමාරුයි. කියන්නේ මොලයක් නැති කෙනෙකුට අපිට මොලයක් දෙන්න බෑනේ. ඔය සඳහන් කරන පරිදි මේ වෙනකොට මොන රටවල් වල සේවය කරපු දරුවෝ ඇවිල්ලා තියෙනවද ඔබතුමාගේ මෙතකන් කරා? මගේ ළඟට ඉංජිනේරු මහතුරුන්ගේ ලෝයර්ස්ලාගේ ડોක්ටර්ස්ලාගේ සයන්ටිස්ට්ලාගේ ව්‍යාපාරිකයන්ගේ ලොකු ව්‍යාපාරිකයන්ගේ ඔය හැම ක්ෂේත්‍රෙම ඉන්න ප්‍රොෆෙසර්ස්ලාගේ ගුරුවරුන්ගේ කියන්න බැරි හැම වෘත්තියකම ඉන්න අය මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ඔයගොල්ලන් විදේශ රටවල ප්‍රතිකාර කළා බැලුවා. ඔව් විදේශ රටවල ප්‍රතිකාරයක් නැහැ. ඔටිසම් වලට ප්‍රතිකාරයක් නැහැ. තියෙන්නේ දැන් චීනේ ඉතාලියේ ගත්ත තෙරපියක් කරනවා කියලා තියෙනවා. ඒක ප්‍රතිකාරයක් නැහැ. එයාලා දන්නේ නැහැ මේක රෝග හේතුව මොකක්ද කියලා. එයාලා ඒක කරන්නේ මේ වගේ ළමයට හුරු කිරීම තමයි කරන්නේ. ඇමරිකාවෙත් එහෙමයි. දැන් ඇමරිකාවෙත් ලයිව්ලා තියෙන දරුවෝ දැන් මගේ ළඟට එනකොට හෙඩ්ෆෝන් එකක් ගහගෙන ආවේ මට වීඩියෝ පෙන්නන්න පුළුවන්. හෙඩ්ෆෝන් එක දැන් හෙඩ්ෆෝන් එකක් නැතුව දරුවෝ හොඳට සාමාන්‍ය විදිහට ඉන්නවා. සාමාන්‍ය විදිහට කතා කරනවා. ඒක කතා කරන්න බෑ සද්දෙත් පාරට යන්න බෑ හෙඩ්ෆෝන් එක දාගෙන ආවේ හින්දලා. ඒකට දැන් මේ හෙඩ්ෆෝන් එක දාගෙන ආපු දරුවා දැන් නිකන් ඉන්නවා මෙහි. එතකොට මේ දවස් 5ක ප්‍රතිකාරයපත් තියෙන පස්සේ. එතකොට විශ්වාස කරන්න පුළුවන් එයාලා පුදුම වෙලා ඉන්නේ කොහොමද මේක කරන්නේ කියලා. ඒකට එයාලා එහි ඇමරිකාවේ කරන්න දෙන උඩරිම අවුරුදු දෙකක් තිස්සේ දරුවා වෙනුවෙන් ප්‍රතිකාර කරලා තියෙනවා. ඒ වගේ ඇමරිකාවේ ඉඳලා තියෙන ගොඩක් දෙනා මේ කැනඩාවේ ඉඳලා ඉන්න තියෙන දරුවෙක් කතා කරන්න බැරුව. එයා අහන්නේ කොහෙද යන්නේ කියලා මල්ලේපොළ උත්තර දෙන්නේ. එයා දැන් යනකොට හොඳට අහන ප්‍රශ්නෙට කෙලිම උත්තර දීලා ඉවරලා මේක කරන්නයි කියලා වෙනවද ලංකාවෙත් ඒ වගේ දරුවෝ ඉන්නවා ගොඩාක්. අහන්නේ මොකද්ද වෙන උත්තරයක් දෙන්නේ. ඒ කියන්නේ එයාට හිතලා යමක් කියන්න බෑ. හිතලා යමක් කරන්න බෑ. ඒ කියන්නේ මොලේට මේ පණිවිඩය යන්නේ නැතුව හින්දා ඔව් එයාට දෙන්නේ එයාට හිතන අපි අහන එකට නෙමෙයි උත්තරයක් දෙන්නේ වෙන එකක් දෙන්නේ. එයාට මොලේ හරියට වැඩ කරන්නේ නැහැ. ඒකේ සෙන්සර්ස් හරියට වැඩ කරන්නේ නැති නිසා. ඉතින් ඒව හදන්න පුළුවන්. ඔබතුමා මේ ප්‍රතිකාරය කරන්න පටන් අරන් කොච්චර කල් යනවද? මම දැන් මේ ප්‍රතිකාර පන්ති කරන්න පටන් අරන් මගේ අවශ්‍යතාවයක් සඳහා තමයි මේ ප්‍රතිකාර පන්ති මම සොයාගත්තේ. මගේ අවශ්‍යතාවයකට. මම ඒක කියන්නේ නැහැ. මම දැන් ප්‍රතිකාර පන්ති කරන්න පටන් අරන් මම ඉගෙන ගන්න ගත්තේ මට දැන් අවුරුදු 40ක් වෙනවා ලබන අවුරුද්ද වෙනකොට අවුරුදු 40ක අත්දැකීම් තියෙනවා මට මේ වෛද්‍ය ශාස්ත්‍රයේ. ඊට අමතරව ඔබතුමා වෙන ප්‍රතිකාර ක්‍රම කරනවාද වෙන රෝගීන් සඳහා? ඔව් මට පුළුවන්. හන්දි රෝග, අස්ථි රෝග ඒ සියලු දේ ශල්‍ය කර්ම කරන්න තියෙන ඒවා ශල්‍ය කර්ම නොකර කරන්න පුළුවන්. දැන් බෙල්ලේ අමාරු තියෙනවා, කොන්දේ අමාරු තියෙනවා. ඒ සියලු දේම ශල්‍ය කර්ම නොකර හදන්න පුළුවන් ඒවා තියෙනවා. ඒක ඊළඟට දැන් සමහරක් අය කියනවා කකුල රෙදෙනවා, මගේ කකුල රෙදෙනවා, කක්කුමයි මෙහෙමයි කියලා. නමුත් ඒකට හේතුව තියෙන වෙන තැනක. අපි ප්‍රතිකාර කරන්නේ කකුලට. කකුල යන රෝගියෙක් දරිස් පොල් කට්ට ගෙවිලා කියලා ඉංග්‍රීසි වදගම් කළා සේරම කළා. නමුත් ඔබතුමාට කතා කරුවාම කොන්දේ බලන්න කියලා ඊට පස්සේ කොන්දේට වෙදකම් කරුවාම අර කකුලේ අමාරුව හොඳ වුණා කියලා තොරතුරු ලැබිලා තියෙනවා. ඔව්. ඒක සිදුවෙන්නේ කොහොමද? ඒක සිදුවෙන්නේ මෙහෙමයි. දැන් අපේ දැන් ගොඩාක් දෙනෙක් රෝගියා කියන්නේ ඇවිල්ලා මට මෙතන රිදෙනවා කියලා කිව්වා.
හරි මගේ වලරු කර රිදෙනවා මගේ දනිස්ස රිදෙනවා මගේ කොන්ද රිදෙනවා මගේ බෙල්ල රිදෙනවා මගේ අතපය රිදෙනවා අතපය නමන්න බෑ හිරි වැටෙනවා කොහොම කියලා කියනවා. නමුත් ඒක වෛද්‍යවරයා පරීක්ෂා කරාට පස්සේ වෛද්‍යවරයාට දැනෙනවා මේක මේ ලෙඩා කියන්නේ එයාට පේන් එක තියෙන තැන වේදනාව තියෙන තැන තමයි ලෙඩා කියන්නේ. නමුත් නියම වෛද්‍යවරයෙක් රෝගේ නිදානේ හොයාගන්නවා. ඒ නිදානේ හොයාගෙන නිදානේට ප්‍රතිකාර කරාට පස්සේ අර රෝග ලක්ෂණ ටික සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ කියන්නේ ඔබතුමා සඳහන් කරන්නේ. ඔව්. දනිස්සේ අමාරුව වේදනාවට තිබුණට රෝගියාගේ එතන නෙමෙයි මේ රෝගේ පටන් ගන්නද? නෑ. දනිස්ස වේදනාව තිබුණොත් දනිස්ස නෙමෙයි අමාරුව තියෙන්නේ. රෝගේ හේතුව තියෙන්නේ එතන නෙමෙයි. අපි දැන් කියන්නේ දැන් කෙලින්ම රෝගියෙක් ඇවිල්ලා රෝගියා කියන්නේ මොකද්ද? මේ මගේ දනිස්ස රිදෙනවා. මේ ඊට පස්සේ බලපුවම එක්ස් එකක් ගන්නවා දනිස්සේ. දනිස්ස කිව්වම පොඩ්ඩක් හරි චුට්ටක් හරි ඒක ස්පේස් එක අඩු වෙලා තිබුණොත් උනා දනිස්ස ගෙවිලා කියලා කියනවා. නමුත් කාඩ්ලේජ් ගෙවිලා කියනවා. නමුත් ඒක එහෙම නෙවෙයි. මෙතෙන්ට බලපන්නේ වෙන හේතුවක්. ඒතකොට ඒ හේතුවට අපි ප්‍රතිකාර කරාට පස්සේ අර අමාරුව නැති වෙලා යනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි පැරණු කියලා තියෙනවා මේ පය වරවට පිටිකර බෙහෙත් වගේ කියලා වෙනවා. හරි? එතකොට ඒක තමයි හරි ක්‍රමය. ඒක තමයි කරන්න ඕන ක්‍රමය. නමුත් අපි කරන්නේ ඒකේ අනිත් පැත්ත. රෝගියෙකුට කොන්දෙන් මේ ශරීරයේ මොන පැතිවලද රෝග ලක්ෂණ පිටන්නේ? කොන්දෙන් ගත්තාම කොන්ද කිව්වහම අපිට පිටේ මැද්දේ ඉඳලාම පල්ලෙහාට පිටේ කොන්ද වෙල සම්පූර්ණම ගත්තාම වැඩිපුරම රෝග හදන්න හේතු වෙන්නේ අපේ බඩ. රෝග 1000ක් හදනවා මේකෙන්. මොකද අපේ ગેස්ට්‍රික් තත්ත්වය කියන්නේ රෝග 1000ක් හදන්න පුළුවන් තත්ත්වයක්. ඒතර මෙතන තමයි රෝග නිදානේ, රෝග මූලේ, රෝග ඇති වෙන හේතුව. අපි ඉස්සෙල්ලා මෙලොවට එන්නේ බඩෙන්නේ. ඈ මේ ලෝකෙට එන්නේ බඩෙන්. ඒතර මේ බඩ තමයි හැම දෙයක්ම කරන්නේ. හරි? ඒතකොට මෙතන හරියට තියාගත්තොත් අපි ගන්න ආහාර ජීවන පද්ධතියේ ඉඳලා මේක තමයි මේ රෝග ඇති වෙන්න හේතු වෙන්නේ. අපි ආහාර ජීවන පද්ධතිය. රෝග නැති කරන්න හේතු වෙන්නේ එතනම තමයි. අපි ඔක්කොම ගන්නේ උතෙන්ට තමයි යන්නේ. එතනින් තමයි අපි ඔක්කොම උරාගන්නේ. ඒකට ඒක නිවැරදි කරාට පස්සේ පළමුව අනිත් ඒවා නිකම්ම නිවැරදි වෙනවා. පාර සුද්ධ කරගෙන ගියාට පස්සේ පාරේ පහසුවෙන් යන්න පුළුවන් වෙනවා. ඒතර පොඳු වැටපෙළ තමයි මගේ දැනීම හැටියට අපේ හැම ක්‍රියාවකටම සිද්ධ වෙන මූලිකම අපේ අවයවය. ඒ කියන්නේ දැන් එතනින් එන ස්නායු පද්ධතිය තමයි අපේ ශරීරයේ හැම ක්‍රියාවක්ම සිද්ධ කරන්න බලාපොරොත්තු රෝග, දනිස් රෝග, අන්ධ රෝග ගොඩාක් වෙලාවට එහෙම තියෙන්නේ. අස්ථි රෝග වලටත් ඒක බලපානවා. නමුත් ගොඩක් දෙනෙක් කියන්නේ නෑ මේකයි කියලා. නමුත් මගේ අත්දැකීම් එක්ක කැක්කුමක් වේදනාවක් දැනෙනවා නම් ඒක ස්නායු සම්බන්ධතාවයක් තියෙනවාමයි. වේදනානාශක ගන්න එපා කියන එක තමයි කියන්නේ. වේදනානාශක මම කියන්නේ ගන්න එපා කියලා. නමුත් වේදනානාශකයක් නැතුව මේක හොද කරන්න පුළුවන්. දනිස්ස දැන් දස්සික ගෙවිලා කියලා කියන එකත් ඒක හොද කරන්න පුළුවන්. නමුත් ඒකට හේතුව වෙන තැනක තියෙනවා. සමහරවිට උඩේදී නැගිලා කකුල අඩේ තියන්න රිදෙනවා, විලුඹ රිදෙනවා, වලු කර රිදෙනවා, දනිස්ස යටපැත්ත රිදෙනවා, කෙන්ඩවල මස් පෙරෙනවා, කකුල දිගේ පල්ලෙහාට කරන්ට් එකක් යනවා වගේ යනවා. සමහරවිට අත්පය හිරි වැටෙනවා, අත්පය නමන්න බැරුව යනවා. මේවා ඔක්කොම ටික ස්නායු හා සම්බන්ධ රෝග. මම අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඔටිසම් දරුවෝ ඉන්න බොහෝ දෙමව්පියෝ දැඩි පීඩනයටපත් වෙලා නොයෙක් රෝහල් වලට ගිහිල්ලා නොයෙක් වෛද්‍යවරු ගාවට ගිහිල්ලා දහස් ගණන් මුදල් වැය කළා. නමුත් රෝගයේ සුව නොවි දුක් විඳිනවා. එවැනි දරුවන් පිළිබඳ ඔබතුමාට මොන වගේ පණිවිඩයක් දෙන්න පුළුවන්? මට කියන්න පුළුවන් වෙන දෙමව්පියන්ට ඒ ඔටිසම් දරුවෝ ඉන්න ඇයට ඔටිසම් වලට බිය වෙන්න එපා. ඔටිසම් මානසික රෝගියෙකුත් නෙවෙයි. ඔටිසම් හොඳ කරන්න පුළුවන් රෝගී තත්ත්වයක්. ඒක මම රෝගයක් කියලා කියන්නේ නැහැ. ඔටිසම් තත්ත්වයක්. ඒතකොට මේ තත්ත්වය හොඳ කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම හොඳ කරගන්න පුළුවන්. මේ මගේ ප්‍රතිකාර පන්තියෙන් අනිවාර්යෙන්ම ඔටිසම් සුව කරගන්න පුළුවන්. ඒක නිසා බය නැතුව ඒ සඳහා ප්‍රතිකාර පන්තියක් කරගන්න කියන එක තමයි මට කියන්න පුළුවන් වෙන්නේ. බොහෝ දෙනෙක් ඔටිසම් හොද කරන්න බෑ මොනවත් බෑ කියලා සමහර තැන්වල මට කියලා තියෙනවා මේ එක දේවල් දාතින්. නමුත් මම වසර 20ක් ඔටිසම් දරුවොත් එක්ක හැප්පිලා ඒ අත්දැකීම් එක්ක වසර 10 ගණන් ඔටිසම් දරුවෝ සුව කරලා තියෙනවා. ඒ අත්දැකීම් එක මම කියන්නේ මම ප්‍රායෝගිකව අත්දැකලා ඉඳලා තියෙනවා. ඒක නිසා ඔටිසම් දරුවෝ හොඳ කරගන්න පුළුවන්. ඒ දරුවන්ගේ O level A level දක්වා විශ්වවිද්‍යාල මට්ටම දක්වා ගෙනියන්න පුළුවන්. ඉහළ අධ්‍යාපනයකට ගෙනියන්න පුළුවන් මේ ඔටිසම් දරුවෝ කියන පැත්තකට දාලා තියන්න ඕන දරුවෝ නෙවෙයි කියන එක තමයි මට කියන්න පුළුවන්. ඒ නිසා ඔටිසම් දරුවන්ට ප්‍රතිකාරයක් තියෙනවා. මේක ඉක්මනින්ම සුව කර ගන්න පුළුවන්. දින 90ක විතර වගේ කාලෙක සුව කර ගන්න පුළුවන් කියන කාරණා මම කියනවා.
තුමා වසර 20ක පළපුරුද්දත් එක්ක මේ ඔටිසම් දරුවන්ට ප්‍රතිකාර කරලා සුව කරනවා කිව්වා. නමුත් දැන් අද ඒ රෝගයෙන් පෙළෙන අය ඉන්නවනම් ඔවුන්ට ඇවිල්ලා ප්‍රතිකාර කර ගැනීමට ඔබතුමාගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොහෙද තියෙන්නේ? ප්‍රතිකාර කිරීමට පෙර දුරකථන යොමුකම් ලබා දෙනවා නම් ඔවුන් ඇවිල්ලා හමු වෙන්නේ කොහොමද කියලා ඔබතුමා සඳහන් කළා. ඔව් මගේ දුරකථන අංකය 072 7 900යි 800. ඒකට කතා කරලා මම ගැන විස්තර දැනගන්නත් පුළුවන්. නැත්තම් එනවනම් මැප් එකේ ඩොක්ටර් ප්‍රේම කුමාර කියලා Google මැප් එකේ ගැහුවත් ඒත් මම ඉන්න තැන බලා ගන්න පුළුවන්. එහෙම නැත්තම් දියුලපිටිය හොරගස්මුල්ල ගාල්හන්දිය කියන තැන තමයි මම ඉන්නේ. ওই නම්බරට කතා කරලා විස්තර දැනගන්නත් පුළුවන්. පැමිණෙනවා නම්බර 5 රූට් එකේ ඉන්නේ කොළඹ. දවසක් රාජකාරී මැද්දේ අපහා එක්කෝ ප්‍රේම කුමාර මහතාට බොහොමත්ම ස්තුතියි. හොඳයි ගොඩක් ස්තුතියි. සුබ